Hi, GJ spoken English within මම ගිහාන් ජයසුන්දර. ඉතින් පොඩක් මේ විවේකීව ඇඳට වෙලා ඉන්නකොට මට හිතුණා මේ දෙයක් ඔබට කියලා දෙන්න ඕන කියලා. දැන් මේ දවස්වල මේ සෝෂල් මීඩියා වල නිතර දකින එකක් තමයි ඔයාට පාන්ද කියලා අහන හැටි. හරි? එතකොට මේ අහන්නේ කෙනෙක් අපිට උදව්වක් කරාම ඇයි ඔයාට ඒකට හිතන අමාරුද කියන අදහසනේ ඔය පාන්ද කියලා අහන්නේ. දැන් මේක ඉංග්‍රීසියෙන් කොහමද අහන්නේ? හරි. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ඔයාට පාන්ද එහෙම නැත්නම් ඔයාට හිතට අමාරුද ඒකට? ඇයි ඔයාට අවුල්ද නේ කියලා අහන ක්‍රම 7ක් පිළිබඳවයි. අපි බලමු කොහොමද ඔයාට පාන්ද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කියලා. හරි මෙන්න ඔයාට එක ප්‍රශ්නයක්ද නැත්නම් අපි අහන්නේ මේ ඔයාට පාන්ද කියලා අහන පළවෙනි ක්‍රමය තමයි is that an issue? Is that an issue? ඒක ප්‍රශ්නයක්ද? ඇයි ඔයාට ඒක අවුල්ද? අර එහෙම is that an issue? ඉතින් මේ ආකාරයෙන් දෙවිතන issue කියන්නේ problem කියන අදහස. Is that an issue? ඒක ප්‍රශ්නයක්ද? මේම අහන්නත් පුළුවන්. Does it hurt? දැන් මේ does it hurt කියන්නේ රිදෙනවද කියන අදහස. To get help. ඒටි උදව් ලබා ගත්තාම ආට රිදෙනවද? ඇයි ඔයාට පාන්ද? Does it hurt to get help? Does it hurt to get help? මේ ක්‍රමයෙන් බලන්න. Does that bother you? අපි අහන්නේ ඔයාට ඒක කරදරයක්ද කියලා සාමාන්‍යයෙන් ඇයි ඔයාට ඒක කරදරයක්ද? මොන වයිදාලා අදහස මුලට කතා කරන්න පුළුවන්. ඒතර අදහස එනවා නැත්නම් does that bother you? Does that bother you? bother කරදරය. එතකොට ඇයි ඔයාට ඒක කරදරයක්ද? ඒක උදව් කරාම ඔයාට පාන්ද? Does that bother you? දැන් ඒකම මෙහෙම අහන්නත් පුළුවන්. Are you bothered by that? Are you bothered by that? ඒකෙන් ඔයාට කරදරයක්ද? ඉතින් ඒගොල්ලෝ උදව්වක් කරාම ඒක ඔයාට ප්‍රශ්නයක් කරගන්නේ. Are you bothered by that? ඒකෙන් ඔයාට කරදරයක්ද? මෙහෙම අහන්නත් පුළුවන්. Is that a problem for you? Is that a problem for you? අපි සාමාන්‍යයෙන් ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? Is that a problem for you? ඒගොල්ලෝ උදව් කරාම කවුරු හරි කැමැත්තෙන් උදව් කරාම ඇයි ඔයාට ප්‍රශ්නයක්ද? ඔයාට පාන්ද? Is that a problem for you? Is that a problem for you? මෙන්න මේ ක්‍රමයටත් ඔබට අහන්න පුළුවන්. Why are you so upset about getting help? උදව් ලබා ගැනීම ගැන ඇයි ඔයාට ඔච්චර හිතට අවුල්? උදව් ලබා ගැනීම ගැන ඇයි ඔයාට ඔච්චර හිතට අවුල්? Why are you so upset about getting help? ඉතින් මොකද ඒක උදව් කරාම ඔයාට ප්‍රශ්නයක්ද පාන්ද ඔයාට? ඒ වගේම මේ ඇලර්ජික් කියන වචනය අහලා තියෙනවා. ආසාත්මිකයි කියන්නේ. ඇලර්ජික් කියන්නේ. එතකොට are you allergic to help? උදව් කිරීම ඔයාගේ ඇඟට අවුල්ද? ඇයි ඔයාට ඒව අල්ලන්නේ නැද්ද? කවුරු අපිට උදව්වක් කරාම? ඇයි ඔයාට පාන්ද? Are you allergic to help? Are you allergic to help? හොඳයි. ඔන්න මම ඔයාගේ හිතට අවුල්ද කෙනෙක් අපිට උදව්වක් කරාම ඔයාට ප්‍රශ්නයක්ද ඔයාට පාන්ද කියලා අහන ක්‍රම 7ක් ඉංග්‍රීසි වලින් කියලා දුන්නා. ඒ වගේම මේ 7 හොඳින් පුරුදු වෙන්න. ඉතින් ඔබට එවැනි ප්‍රශ්නයක් කායින් හරි අහන්න ඕන ලාවට ඉතින් ඔයාලන්ට මේක වෙනස් කර එක එක වෙලාවට එක එක වෙන් අහන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.